ළමයි ඔන්න අද මම මේ තාම කොණ්ඩෙ තිතයි වොෂ් එකක් එහෙම දාලා ලෑස්ති වෙලා ආවා මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටීන් එක කරන්න. මෙහෙමයි මට රූටීන් එකක් නෑ ළමයි. හරිද? මම කිව්වා වගේ 2026 අවුරුද්ද හරිම වෙනස් අවුරුද්දක් වුණා. ඒ අවුරුද්දේදී මම තීරණය කළා මම වෙනුවෙන් දේවල් කරනවා. මං වෙනුවෙන් මගේ එඩියුකේෂනල් පැත්ත හොඳට කරගෙන යනවා. සහ මම මගේ ස්කින් එක ගැන හිතනවා. මං ගැන හිතනවා. මට සෙල්ෆ් ලව් එක වැඩි කරගෙන ඒ දේවල් ඉස්සරහට කරගෙන යනවා කියලා මම හිතුවා කියලා මං කිව්වනේ. ඉතින් අන්න ඒ දෙත් එක්ක මට හිතුණා මං සාමාන්‍යයෙන් රෑට ඔය දේවල් කරන්න පෙළඹෙන්නේ එක්ක කවුරු හරි මාත් එක්ක හිටියොත් එක්ක මාව කවුරු හරි මට එක කරන්න කියලා කිව්වොත් ඉන්නේ. ඉතින් මං හිතුවා YouTube channel එකකුත් තියෙන එකේ අර මං ඒ කිව්වා වගේ ඔයාලටත් සමහර ටිප්ස් වැදගත් වෙයි. මටත් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් එක්ක ඒක බෙදාගෙන ඔයාලත් එක්ක මේක කරනවා කියලා. හරි. දැන් මං වොෂ් එකක් එහෙම දාලා මූණ ෆේස් වොෂ් දාලා ෆේස් වොෂ් විතරයි දැම්මේ. දාලා සෝදලා ඔක්කොම කරලා තමයි ආවේ. මං ෆේස් වොෂ් එකක් විදිහට යූස් කරන්නේ නම් ක්ලීන් ඇන්ඩ් ක්ලියර් එකේ පිම්පල් අවුට් එක. ඒකට මට පිම්පල් එනවා ගොඩක් අඩුයි. දැන් කියන්න ඕනේ මෙන්න මේ තුන. මෙන්න මේ බ්ලැක් ෂුගර් පේනවනේ? මෙන්න මේ බ්ලැක් ෂුගර් ඇසෙන්ෂියල් ස්ක්‍රබ් එක මං ගොඩ දවසක ඉඳන් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මෙන්න මේ ස්ක්‍රබ් එකයි මෙන්න මේ හේර් එකේ ක්ලෙන්සින් ෆෝම් එකයි. මේ පේනවනේ? මේක ඉවර වෙලා තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මේ දෙක. මේ දෙක මම සාමාන්‍යයෙන් මගේ මූණ වොෂ් කරන්න ගන්න දෙකක්. එතකොට මෙන්න මේකත් ඉඳලා හිටලා දානවා පේනවා ඇති ඔයාලට. මම හිතන්නේ හරියටම පැහැදිලි නැද්ද කොහෙද? බලන්න. පියෝසන්ස් කියන පියෝරසන්ස් කියලා තියෙනවා. එකත් ඇපල් ජෑම් වලින් හදපු ස්ක්‍රබ් මාස්ක් එකක්. මේ ස්ක්‍රබ් මාස්ක් එකත් මට හිතුණම මම ඉතින් දානවා. මේ තුන තමයි සාමාන්‍යයෙන් මම මූණ හොදන්න කරන්න ඔය කරන જાති වලට ගරන්නේ. ඉතින් විශේෂයකට වෙන්නේ මට ගිෆ්ට් පැක් එකක් හම්බෙලා තිබුණා මගේ අයියාගේ කොරියන් යාළුවෙක්ගෙන්. එයා මට නයිට් ටයිම් රූටීන් එකකට සෙට් වෙන නයිට් ස්කින් කෙයාර් සෙට් එකක් ගිෆ්ට් කළා. හැබැයි මම ඒක යූස් කළේ නෑ. ඒක එහෙමම තියලා මං ඉතින් හිටියා. දැන් මට හිතෙනවා මේ අවුවට පිච්චිච්ච මෙන්න මේ තියෙන පැචස් එක ඒක චුට්ටක් යූස් කළොත් හොඳයි දිගටම කියලා. හැබැයි ඊට කලින් ඉතින් මේ ටික කරලා ඉන්න බෑ. ඒ ටික මම මෙහෙමම කරනවා. මම මේක මූණට ඇප්ලයි කරනවා. ඇප්ලයි කරලා ඉවර වෙලා මං වීඩියෝ එක නවත්තනවා. චිත්ත මූණ සෝදගෙන ආයෙ ඇවිල්ලා එහෙම තුන් පාරක් මට යන්න වෙනවා. ඕකේ. ඊට පස්සේ මම හෝල්ත් එක බෙදා ගන්නම් කොහොමද මම අර ස්කින් කෙයාර් රූටීන් එකට මට හම්බෙච්ච ගිෆ්ට් ඒ ප්‍රොඩක්ට්ස් ටික යූස් කරන්න කියලා. පළවෙනියටම අපි මෙන්න මේ බ්ලැක් ෂුගර් ස්ක්‍රබ් එක. ඒක හරිම සුවඳයි. ඒකේ දෙහි සුවඳක් එන්නේ. තේරෙනවනේ? මම ඒක හොඳටම යූස් කරලා තියෙන්නේ. මේක චුට්ටක් අරගෙන මෙන්න මෙහෙම පේනවද? ඒකේ අර බ්ලැක් ෂුගර් ගතිය. ඇත්තටම මේකේ සීනි තමයි තියෙන්නේ. හොඳටම තියෙනවා. මන් දන්නේ මේක මේ මම ගාන විදිය පර්ෆෙක්ට්ද කියලා. හැබැයි ඉතින් මම නම් මේක මේ විදියට ගාලා තමයි යූස් කරන්නේ. ඒක ඉතින් මගේ විදිය. සමහර දෙනෙක් කියන්නම් ඕක වැරදි. ඔක කොහොම නෙමෙයි ගාන්නේ කියලා. කරන්න බෑදී. මේ මම ඒක යූස් කරන විදිය. මේක හොඳට අතේ තියෙන ටිකත් එක්ක අරගෙන මෙන්න මේ විදිහට මම හොඳට මූණ ස්ක්‍රබ් කරගන්නවා.
මන් දන්නේ ඔයාලට සද්ද ඇහෙනවද කියලා. මේක චිරි 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 ගාලා සද්දයක් ඇහෙනවා. ඒ සීනි. අර කොහොමද මේ ටී-ෂර්ට් එක නම් මාරු කරන්න වෙනවා. මොකද මම සෝදනවා කරනවා. ආයෙ එනවා නිසා මේ අනිවාර්යයෙන්ම මේක දැන් හොඳටම තෙමෙනවා. මෙන්න මේ විදියට හොඳටම මුව ස්ක්‍රබ් කරගන්න එක තමයි දැන් කරන්නේ. ඔයාලට පේනවද නිකන් ඒක තෙල් එකක් වගේ වෙනවා. මේ චූටි චූටි ඇට ඇට වගේ පේන්නේ ඒ ඇවිල්ලා සීනි. ආ, මන් දන්නේ සාමාන්‍යයෙන් මට නම් තව කෙනෙක්ගේ මේ වගේ ස්කින් කෙයාර් රූටීන් එකක් කරන මේ වගේ අර මේ එකක් කරන වීඩියෝ එකක් බලපුවම හරිම සැටිස්ෆයින්. මන් දන්නේ ඔයගලන්ට එහෙමද කියලා. මට නම් සාමාන්‍යයෙන් එහෙම වීඩියෝ එකක් බලන එක හරිම ඉන්ට්‍රස්ටිං. හරි අපි දැන් විනාඩියක් විතර මේක හොඳට මේව කරගත්ත නිසා මං ගිහිල්ලා මේක වොෂ් කරගෙන එන්නම්. හයි ළමයි ඔන්න වතුර තේරෙලා මම මේක වොෂ් කරගෙන ආවා. වොෂ් කරාට පස්සේ මුණ තියෙන විදිහ තමයි මේ. ඇත්තටම මේක වොෂ් කරාට පස්සේ මූණට චූටි එලියක් එනවා නේද? පොඩ්ඩක් එනවා. මොකද ඉතින් ස්ක්‍රබ් කරාම අර මූණේ තියෙන සේරම කුණු දූවිලි ටික චුට්ටක් කුණු දූවිලි වලට වඩා අපි මැරිච්චාම අයින් වෙනවා කියලා කියනවනේ. මේ වගේ වැඩක් තමයි. මං කිව්වා වගේ ටී-ෂර්ට් එක අලුතෙන් දාන්න වෙනවා මට. ඒ චුට්ටක් දෙමුණා. ඊට පස්සේ මම කරන්නේ හරිම සොෆ්ට් ගතියක් දැනෙනවා. මං කරන්නේ මෙන්න මේ පියෝර් එසන්ස් එකේ මේක මේ ඇපල් ජෑම් ස්ක්‍රබ් මාස්ක් එකක්. මෙන්න මේ මාස්ක් එක ඇප්ලයි කරන එක. හරිම සුවඳයි. ඒක නිකන් අර මේ ඇත්තටම ඔයාලට දැනලා තියෙනවද? නෑ ඇපල් ටොෆී තියෙන්නේ. ඇපල් ටොෆී එකක් තියෙනවා. ඇත්තටම නිකන් මේ මාර ඇපල් සුවඳක් එන්නේ. අන්න ඒ වගේ සුවඳක් තමයි මේකෙනුත් එන්නේ. කන්න හිතෙනවා. බය වෙන්න එපා මං කන්නේ නෑ. හැබැයි කන්න හිතෙන තරම් සුවඳයි. කොහොමත් අර අයි ඒරියා වලින් අයින් කරලානේ මේවා ඇප්ලයි කරන්න කියලා කියන්නේ නේද? ඕනම දෙයක් අපි ඇප්ලයි කරද්දි ක්‍රීම් එකක් වුණත් මෙන්න මේක මෙන්න මේ විදිහට මොනට හොඳට ඇප්ලයි කරගත්තා. පේනවනේ හොඳට ගෑවිලා තියෙන්නේ. මේකේ කියලා තියෙන විදිහට නම් මේක සාමාන්‍යයෙන් විනාඩියක් හෝ විනාඩි දෙකක් මූණේ මේ විදිහට තියෙන්න ඕනේ. අපි මේක විනාඩි දෙකක් මූණේ තියෙන්න දීලා අපෝ වීඩියෝ එකට එකතු වෙමු.
හායි ළමයි මේ තියෙන්නේ හරියටම විනාඩි 2කට පස්සේ. ඔයාලට දැනෙනවද පොඩ්ඩක් මේකේ අර ඔයිලි ගතිය මේ චුට්ටක් ඔයිලි ගතිය වැඩි වෙලා තියෙන්නේ. දැන් අපි මේක ඒකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව මෙන්න මෙහෙම හොඳට චුට්ටක් මේ විදිහට රබ් කරගන්න ඕනේ. ඇත්තටම මම නිකන් බියුටිෂියන් කෙනෙක් වගේ ඔයාලට මේ බියුටි ටිප් දෙනව නෙවෙයි මං කරන මගේ රුටින් එක ඔයාලත් එක්ක බෙදා ගන්නවා. හැබැයි ඉතින් පොඩක් මේ නිකන් අර බියුටි ටිප්ස් දෙන බියුටිෂියන් කෙනෙක් වගේ පොඩි සීන් එකකුත් තියෙනවා නේද ළමයි? මගේ මෙන්න මේ හරියේ තියෙනවා පිම්පල් මාක් පැචස් ගොඩාක්. අන්න ඒවා මේ අඩු කරගන්න ඇත්තටම ඔයාලා දන්න මොනවා හරි දේවල් තියෙනවා නම් මට කමෙන්ට්ස් කරලා කියන්න. මොකද කමෙන්ට්ස් වලින් සමහර ඒ කියන්නේ ඔයාලා පාවිච්චි කරපු දේවල් තියෙනවනේ හොඳ දේවල්. ඒවා පිම්පල් මාක්ස් වලට ඔය මේ වගේ අවුවට පිච්චුනහම පිම්පල් මාක්ස් වලට හොඳ දේවල් තියෙනවා. එහෙම මොනවා හරි තියෙනවා නම් ඔයාලා මට සජෙස්ට් කරන්න. ඒතර මටත් අරගෙන ගහලා බලන්න පුළුවන් ළමයි. හරි. හරි. දැන් අපි මේක සෝදගෙන යන්නේ. එක සෝදගෙන එන්න මං මෙන්න මේ හේරා එකේ ක්ලෙන්සින් ෆෝම් එක දාලා එහෙනම් ගිහිල්ලා හොදගෙනම එන්නම් මගේ මූණ. හලෝ ළමයි. අන්න මම මූණ හොදගෙන ආවා. දැන් මූණ මේ විදිහට හොඳට තෙත මාත්තු කරගෙන ටී-ෂර්ට් එකක් චුට්ටක් තින්දා අපි ඊළඟ වැඩේ බලන්න යමු. දැන් නම් මූණ චුට්ටක් අර ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ලයිට් එෆෙක්ට් එකත් නිසා. සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. හෝ කොණ්ඩෙත් තාම තෙත පිටින් තමයි ළමයි තිබුණේ. මොකද මම වොෂ් එකක් දාලා ආපු ගමන්මනේ. මුලින්ම දැන් මම කරන්න යන්නේ මෙන්න මේක. Original Primer Snail Essence Toner. Snail Essence Toner එකක් මේක. කියනවනේ අර ස්නේල් එකේම හොඳයි කියලා. මේ වෙනවනේ බොටල් එක තිබ්බ විදිහටම තියෙනවා පාවිච්චි කරලා නැහැ. මේක මෙහෙම හොමුක්කම මෙන්න මේ උඩ ටිකත් එක්ක පිරෙනවා. මෙන්න එයා මට මේක ගිෆ්ට් කරද්දී මෙන්න මේ උඩ මේ වගේ බබල්ස් ටිකක් තමයි තිබුණේ. හරි. ඉස්සෙල්ලම අපි ටෝන කරගන්න යන්නේ. මෙහෙමයි සමහරු කියනවා රැට ටෝන කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඉතින් මම මේකේ මේ ටෝන එක අනම්මනම් ඔක්කොම තියෙන නිසා ඒ විදිහට ටෝන කරනවා. ඕකේ. ටෝන එකේ මෙන්න මේ විදිහට අරගෙන මම අනිත් අය ගාන විදිහ නම් දන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රොෆෙෂනල් අය ගාන විදිහ දන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් මට හැමදාම ගාලා පුරුදු විදිහට තමයි ගාන්නේ. මොනවා හරි මූණේ ගානවා නම් මම ගාන විදිහට තමයි මම මේක ඇප්ලයි කරගන්නේ. මේ විදිහට හොඳට ඇප්ලයි කරගෙන see පොඩි ලොක් එකක් නැත්තෙම හැ කොණ්ඩේ කරදරයි. ඊට පස්සේ අපි ඇප්ලයි කරගන්න යන්නේ මේක චුට්ටක් වේලුනාට පස්සේ ඒකේ මේ තියෙන ඒ ස්නේල්
මේක සීරම් එකක්. මෙන්න මේ සීරම් එක. සීරම් එක මේ විදිහට අරගෙන ඊළඟට ඇප්ලයි කරගන්න යන මෙන්න මේ සීරම් එක. මෙන්න මේ විදිහට හොඳට මගේ මූණට ඒ සීරම් එක ඔබ්සර්ව් වෙනකන් මම චුට්ටක් පොඩි ටච් එකක් දුන්නා. ඊට පස්සේ ළමයි එකේ තියෙනවා එක සුවඳයි. මෙන්න මේකේ මේ ස්නේල් ක්‍රීම් එක. මම මෙන්න මේ ස්නේල් ක්‍රීම් එකෙන් මේ විදිහට මෙච්චර විතර ප්‍රමාණයක් අරගෙන මූණට ඇප්ලයි කරගන්නවා. ඕකේ. දැන් පැටලුණා. දැන් ළමයි නයිට් ටයිම් රූටීන් එක ෆිනිෂ්. මම සීරම් එක දැම්මා. ඉස්සරහම හොඳට මම ස්ක්‍රබ් කළා. ඊට පස්සේ අර මොනවද ස්ක්‍රබ් මාස්ක් එක දැම්මා. ඊට පස්සේ මම ක්ලෙන්සින් ෆෝම් එකෙන් මගේ මුණ ක්ලෙන්ස් කළා. ඊට පස්සේ මම කරේ ටෝන එක සීරම් එක ඒ වගේම අර ස්නේල් ක්‍රීම් එක මුණට ඇප්ලයි කරපු එක. ඉතින් ඕක තමයි මම දැන් සතියක් දෙකක් විතර එක දිගට කරලා බලන්න යන්නේ. මොකද මම හිතනවා ඒකෙන් මට බෙනිෆිට් එකක් ඇති වෙයි කියලා. මොකද ඔයාලට පේනවා වගේ මගේ පිම්පල් මාක්ස් පිච්චිච්ච පැචස් ගොඩාක් තියෙනවා. එහෙනම් ළමයි අදට මගේ නයිට් රූටීන් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුති කරන ගමන් මම අදට ඔයාලගේ සමුවටගෙන යන්නයි හදන්නේ. හැබැයි මම හිතුවා එක දිගට වීඩියෝස් අරන් යනවා කියලා. මොකද මම හිතනවා ඒක හොඳයි කියලා. අර මං කිව්වා වගේ නිතරම මම කියන එකම දේ අලුත් අවුරුද්දක් පටන් අරන් තියෙන ළමයි අලුත් අවුරුද්ද අලුත් විදිහට හිතන්න. ජීවිතේ රැඳිලා ඉන්න මිනිස්සුන්ට තමන්ට ආදරය කරන තමන් එක්ක ඉන්න තමන්ගේ දුකේදී සැපේදී තමන් එක්ක ඉන්න තමන්ව තේරුම් ගන්න තමන්ට අහිතක් නොකරන මිනිස්සුත් එක්ක හැමදාම ලස්සනට ජීවත් වෙන මේ අලුත් අවුරුද්දේ ඉඳන් ඊළඟ අවුරුදු වෙනකම්ම. ඉතින් ඒ කියන්නේ ඊළඟ අවුරුද්දෙන් පස්සෙත් තමන්ට අහිතක් කරන්න හිතන තමන්ව රිද්දන එතකොට ඒ වගේ දේවල් කරන මිනිස්සුන් ඈත් කරලා දාන්න. මොකද අපි ෆ්‍රී එකේ හිටියොත් අපි ෆීල් ෆ්‍රී එකේ හිටියොත් තමයි අපිට ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. එතකොට ලස්සනට පිරිසිදු හරිම ෂොක් එකේ ජීවත් වෙන්න පුළුවන්. හරිම ජොලියි. ඒ හින්දා ඔයාගේ ජොලිය කන ඔයාගේ ජීවිතේ කන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව පැත්තකට විසිකලා දාන්න. මොකද ඇත්තටම එහෙම මිනිස්සුන්ට අපිව ඕනේ නැහැ. එයාලා ප්‍රිටෙන්ඩින් අපිව ඕනේ වගේ රඟපානවා විතරයි. එහෙම ඕනේ නෑනේ. ලස්සනට ජීවත් වෙන්න හැමදාම වගේ මගේ ප්‍රාර්ථනය 2026 අවුරුද්ද අලුතෙන් පටන් ගන්න. අලුත් දේවල් කරන්න. ලස්සනට ජීවත් වෙන්න. එහෙනම් ආයෙත් බ්ලොග් එකකින් හම්බෙනකන් අතට සමු ගන්නවා ඔයාලට. Subratria. Tata bye.